මරා දාන්න එපා. මට අපේ දාණය දෙන්න. මගේ රංකාති සියල්ලම ගන්න. මගේ ආභරණ ගන්න. අනුකම්පා කරන්න. ඔබට තවත් අවශ්‍ය නම් මම මේ වනයේ කාසි තබා යන්න. මට අපේ දාණය දෙන්න. මට තගේ කාසියෙන් පළක් නැහැ. මට අවශ්‍ය තගේ ඇඟිල්ල පමණයි මේ මාලය සාදා ගන්න. අනේ මාමේ තනනා මාලයට ඇඟිලි දහසක් පිරුණු කල ගුරුදේවයන්ට කරන පිදුම් මහෝසි. මගේ ශක්තියෙන් ප්‍රබල ගුරුකුලයේ සිටින ඒ දිසාපාමොක්ට ශ්‍රේෂ්ඨ පූජාවක් වේවා. මට අනුකම්පා කරන්න. කොසල් රජුගේ භාර්ගව නම් පුරෝහිත බමුණාගේ පුත්‍ර වන වූ අහිංසක කුමරුවා තක්සලාවේ දක්ෂතම සිසු වූයෙන් අනෙක් සිසුන්ගේ ඊර්ෂ්‍යාවට ලක් වූහ. ඔවුහු දිසාපාමොක් ඇදුරු බිරිය සහ අහිංසක අතර ඇසුරක් ඇතැයි කියවෙන මුසාවක් ප්‍රකට කර වූහ. මේ නිසා අහිංසක සමග බිඳුණු දිසාපාමොක් ඇදුරු ගුරු පුද ලෙස තමනට මිනිස් ඇඟිලි දහසක් ගෙනෙන ලෙසට අහිංසකට නියෝග කළේය. එය කෙතරම් ප්‍රචණ්ඩ කාර්යයක් වුවත් ගුරුසිත නොරිදවන